ගොඩාක් හිටියා. මම අඳුරන්නේ නැහැ. අපි ගීතිකා කී මෙහෙම ඉන්නකොට මට එනවා සාලේ මැද්දේ බල්ලේ පුරනවා. මම බැලුවා යකෝ මේ සභාව මැද්දේ මේකද බල්ලේ පුරන්නේ කියලා. බලනකොට මෙයා පුරනවා. මෙයා අවුරුදු 15කට ඉස්සෙල්ලා මගේ ගෙදර සභාවට ඇවිල්ලා සප්තු වාගේ නැටුවා. ටයි වාගේ නැටුවා. බල්ලෝ වාගේ බිරුවා. ඉතින් අපිට ඒ සභාවලින් මෙයාව ගොඩ ගන්න බැරි වුණා. ඊට පස්සේ මම ලංකාවේ අපි දෙන්න හැමතැනම ගියා. මෙයාට සිහි නැති වෙනවා, ගොළු වෙනවා, අන්ධ වෙනවා. ලේව ඉල්ලනවා සභාවලදී මෙයා. පාස්ටර්ලාගේ ලේ ඉල්ලනවා. ඒ තරම් අසාධ්‍ය තත්ත්වයෙන් ඉඳලා මෙයාව අතෑරිලා තිබුණා. දැන් අවුරුදු 10ක් සභාවල ගිහිල්ලා මෙයාව අතෑරිලා. දැන් මට මුණ ගැහෙන්නෙත් නැහැ. මෙයා වගේ රාජකාරී වැඩවලට එනවා කතා කරන්නේ. ඔහොම ඉන්නකොට මං අන්ධ වෙලා හිටියේ. දැන් මෙයාගේ නම්බරේ හොයාගන්න බෑ මට. කොහොම හරි මං අන්ධ වෙලා සුව වෙලා ඇවිල්ලා මෙයාගේ මහත්තයාට කෝල් එකක් කරන් කිව්වා හොඳ පාස්ටර් කෙනෙක් හම්බෙන්න මේ චාන්දනී අරන් එන්න. ඉතින් අරගෙන මං කොහොම හරි ඒ ජගත් මල්ලිට කියලා මෙයාව කොහොම හරි කුලියා පිටියට ඇරියා. පාස්ටර් මට ඊළඟ සතිය ඇවිල්ලා කියනවා මාව මරන්න වාගේ කෙනෙක් ඇවිල්ලා ඉඳගෙන හිටියා දේශිකා සිස්ටර් ඔය අයලා. යකෙක් වගේ දැන් මොකද්ද මට ලොකු මොකක් හරි ලොකු අකරතැබ්බයක් කරන්න කෙනෙක් ඇවිල්ලා හිටියා වගේ මෙයාව දැක්කේ පාස්ටර්. කියන්නේ ඒ තරම් මෙයාගේ ඇඟේ යක්කු. ඒ තරම් මෙයාට බන්ධන. ඉතින් කිසිම දවසක සභාවක මෙයාට සාක්ෂි කියන්න බෑ. එතකොට ගොළු වෙනවා. මංගල පාස්ටර්ගේ සභාවේදී කතා කරනකොට මෙයා ගොළු වුණා. ඉතින් මෙයාට වෙච්ච දේවල් කියලා කතා කරන්න බෑ ඇත්තටම. ඊට පස්සේ මෙයාගේ බඩේ ගොඩාක් විස තිබුණා. අපේ දේවකෙන් තුමයි ඔක්කොම අයින් කරා. දැන් මෙයාට ඕන වෙලාවක සාක්ෂි කියන්න පුළුවන්. දැනටත් මෙයාට බලපෑම් තියෙනවා. එනවා. මොකද යන යකා කොහොමද රින්ගන්න බැලුව. නමුත් මෙයා හිටපු තත්ත්වෙන් ගොඩාක් සුවයි. දැන් එයාට කියන්න කිව්වා මම තමයි මෙතෙන්ට මෙයාව ගෙනාවේ. අද මෙයා ලොකු සෑහෙන සුවකින් ඉන්නවා. ඇතර මෙයාව ගෙදරයි මම යගත් කතා කරනකොට මෙයා කිව්වේ දැන් මම මැරෙන එක තමයි ගෙදරයි බලාපොරොත්තු. මගේ දරුවන්ට මාව එපා වෙලා. මහත්තයාට ඇති වෙලා. ඒ අවුරුදු 20ක් තිස්සේ දේවාලයි පල්ලි පන්සල් වල ගිහිල්ලා සල්ලි වේදන් කරලා මේ ඇතිම වෙලා හිටියේ මෙයාව. මෙහෙට මම කතා කරනකොට ඇත්තටම කිව්වේ මාව මැරෙන්න අතහැරලා සිස්ටර් ඉන්නේ දැන්. මේ මම අදත් කිව්වේ ඒකයි. දැන් පවුලයටත් මෙයා එපාලින්ද පාස්ටර් කිව්වා දැන් ඔය කියවනා මේ කියන්න කියලා. ඇත්තටම දෙවියන් වහන්සේට ඒකටත් මම ගොඩක් ස්තුති කරනවා. මේ සහෝදරිය දෙන්න කරන කුසාම්මරියක් තියෙනවා. කාලයක් තිස්සේ ළමයාන්ගෙත් එහෙමයි. එයාව අද දෙවියන් වහන්සේ හුඟක් දුරට සුව කරලා ඉවරයි. මමත් මගේ දෙවියන් වහන්සේට අනේවාරයක් ස්තුතිවන්ත වෙනවා. එතකොට මගේ ළමයි පොඩි එක්කෙනා එකේ පන්තිය වගේ. ලොකු පුතා පහේ පන්තිය ඉන්නකොට මම අසනීප වෙලා හිටියා. මම කොච්චර කල් ලෙඩ වෙලා හිටියද කියලා මම දන්නේ නැහැ. ඔහොම ඉන්නකොට මේ අපේ නැන්ද කෙනෙක්ගේ අම්මත් ඇවිල්ලා මාව බලලා ඉතින් එයාලා හිතන්නේ ඉතින් මම නැති වෙයි කියලා. ඊපස්සේ අම්මට heart attack එකක් ඇවිල්ලා අම්මා ඉස්පිරිතාල නවත්තලා තියෙනවා. කවුද අහල්පාල ගෙදරකින් කියලා තියෙනවා ළඟ ඉන්න කෙනෙක් නැති හින්දා මාව තියන්න කියලා. එතකොට ගෙදර ආයි කියලා දෙනවා යාට නම් කියන්න එපා. යා බලලා ඇවිල්ලා තමයි අම්මා ලෙඩ වුනේ කියලා. ඒතකොට මම අවුරුදු 10ක් විතර මේ මානසික බෙහෙත් බොනවා නිදිනවා. ඉතින් මම දන්නේ නැහැ කාලය කොච්චරද කියලා. ඊපස්සේ මට සුභාරයන් කිව්වා මේ සිස්ටර්ලා ගෙදර තේ හදනවා අපේ නැන්දගේ මේ වගේ සභාව වෙන දවසට එයා ගිහිල්ලා. ඊපස්සේ එයා මට කිව්වා මේ මගේ මහත්තයාට කියලා දෙනවා මෙහෙම මේ පල්ලියකින් ඇවිල්ලා පාස්ටර් කෙනෙක් ආඥා කරනවා මේ ජෙසිකලා දිහාට එනවා. ඒ හින්දා එක්කගෙන යන්න මේ සමහරට දුවට හොඳ වෙයි කියලා. ඉතින් මගේ මහත්තයා ඒ වෙනකොට මෙවැනි තීරණයක් ගන්න නැහැ. අපි දේවාල් වල ගිහිල්ලා අවුරුදු ගණන් මේ වෙදකම් කරලා මට සුවේ නැතුව හිටියේ. පස්සේ මගේ අම්මත් එක්ක මහත්තයා මෙහි සිස්ටර්ලා ගෙදරට නවත්තලා තියෙනවා. මට ඔහොම යනකොට සති දෙක තුනක් යනකොට මට කල්පනා වෙනවා. මහත්තයා මට පේනවා, දකින්නවා, ගෙදර ගැන දරුවෝ ගැන මට හැඟීමක් ආවා. මම මාස දෙකක් තුනක් වගේ යනකොට මම සම්පූර්ණ සුව වෙලා. මට ડોක්ටර් කිව්වේ ජීවත් වෙලා ඉන්නකම් බෙහෙත් බොන්න ඕනේ කියලා. නමුත් මම මාස 3-4 යනකොට සම්පූර්ණ මම බෙහෙත් නොබී දැන් අවුරුදු 10ක් විතර මම දෙවියන් වහන්සේට බෙහෙත් එක්කවත් බොන්න නැතුව ඉන්නවා. සුවේ මට හොඳින්ම තියෙනවා. සුවේ අලුත් වෙනවා, පාස්ටර්ලාගේ උදව් ලැබෙනවා. ඉතින් දෙවියන් වහන්සේ මඟ පෙන්නමින් සුවේ හදමින් මම දැන් හොඳින් ජීවත් වෙනවා. ඒ අතරට කාලයක් යනකොට ප්‍රශ්න හැදෙනවා. නමුත් මේ ඒවට මට උදව් ලැබෙනවා. දෙවියන් වහන්සේ තුළ මම සුවයෙන් සතුටින් ඉන්නවා. දෙවියන් වහන්සේට ස්තුතියි.